තරුණායට ගොඩාක්ම අංශභාගය දෙන්න හේතුව තමයි එලා මৌলিক වශයෙන් කල්පනා කරන කොටක්. හිත ගොඩක් පීඩනය වෙනවා. පීඩනය වෙනකොට අර ඒක මේ නහර එකපාරට બ્લોක් වෙන්න පුළුවන්. මේ ගොඩක් මානසික පැත්ත තමයි ගොඩක්ම අංශභාගයට බලපාන්නේ. අංශභාගය හැදලා අංශභාගයේ රෝගේ හැදුනාම වේදනාවක් දැනෙන්නේ නැහැ ඒකට. අංශභාගයේ රෝගයට වෙන්නේ බර ගතියක්. ඇඟේ මේ සමබරතාවය නැතිකම බර ගතිය. එතකොට මේ ගොඩාක් කරාට ඒකට තද ගතියක් වගේ ඒ වගේ දෙයක් තමයි දැනෙන්නේ. වේදනාවක් ඇති වෙන වේදනාවක් වගේ ඇති වෙනවා අංශභාගයත් එක්ක නහර හිර වෙලා මාංශ පෙරි තද වෙලා. එතකොට සමහර අය දන්නේ නැතුව අත්රින් උස්සලා අත ගැලවුනහම ඒ වගේනහම වේදනාවක් එනට ඇති වෙනවා. ඒත් හැමෝටම නෙවෙයි ස්නායු පද්ධතිය හරියට ක්‍රියාකාරීත්වයේ තියෙන අයට වේදනාව ඇති වෙනවා. අංශභාගය ඇතුලේ වේදනාව ඇති වෙන එක නැති කරන්න නම් මේ නිල වලින් අර නහරේ හිර වෙලා තියෙන නහර ස්නායු ඒවා හරි ගස්සන මාංශ පෙරි වාතය පිටලා තියෙනවා. එතකොට ගොඩක් මාංශ පෙරි තද වෙලා තියෙනවා. මෙලෙක් කරගන්න. මෙලෙක් කරලා ඒ නහරේ හරියට ඇදලා හරි ගස්සනකොට මේ ඒ වේදනාව මගහැරලා යනවා. අංශභාග රෝගයක මේ ඇවිදලා මේ හොඳ වෙලා ඇවිදින්න එක කෙනාගේ මානසික මට්ටමත් බලපානවා. එතකොට ඒලගේ උනන්දුව උත්සාහයත් බලපානවා. මොකද හොඳට උත්සාහවන්ත කෙනෙක් තරුණ කෙනෙක් එහෙම අංශභාගය ඇදලා ඇවිල්ලා පනම නැතුව ආවත් මෙල ටික අල්ලලා ඒ වෙලාවෙම ඇවිදන්න පුළුවන් අයත් ඉන්නවා. වැටේ ඇවිදලා බැලන්ස් එක වැටකින් කරන්න බැලන්ස් එක හදන එක සමහරක් අය හැදිලා සතියක් දෙකක් මාසයක් වගේ ගත වුණත් ඒ වෙලාවෙම හොඳ කරන්න පුළුවන්. හැබැයි හැමෝටම ඇවිදින්න බෑ. සමහර අයට ඇවිදින්න සතියක් යනවා. සති දෙකක් යන අයත් ඉන්නවා. ඒක අපි පළවෙනි සතිය කොහොමත් වැටේ ඇවිදලා සම්බරතාවය ඇති කරලා දෙන්න ඕනේ. වැටෙන් ඇවිදින එක වෙන්නේ අර සම්බරතාවය ඇඟිලි වැඩ කරන්නේ. එතකොට අතයි කකුලයි මේ සමාන කකුල් දෙක අත් දෙක අර ඇවිදයි අල්ලල්ලා ඇවිදිනකොට තමයි සම්බරතාවය එන්නේ. ඒ සමබරතාවය ගන්න ඕන හින්දා තමයි වැට ගහලා වැටේ ඇවිද්දවන්නේ. අංශභාගය හැදුනහම ගොඩක් අය බය වෙනවා. ගොඩක් එයාගේ දේවල් යට කරගන්න බැරි වෙයි කියලා බය වෙනවා. එතකොට එයාට පවුලේ අය, ගෙදර අය මේ උදව් කරන්න නැති කියලා බය තියෙන ගොඩක් අය ඒලා මනසේ බයකින් පීඩනයකින් තමයි ඉන්නේ. මම කොහොමත් ආවහම එයාගේ තියෙන හිතේ තියෙන පීඩන තත්ත්වය මුලින්ම කතා කරලා එයාගේ කරදර දැනගෙන එයාලට තේරුම් කරලා දෙනවා. ජීවිතය ගැන අවබෝධ කරලා දෙනවා. සහල් එයාගේ හිතේ තියෙන බරගතිය අයින් කරලා කල්පනා නැති කරලා සාමාන්‍ය හොඳ මට්ටමට මනස හරි ගස්සා ගන්නවා. ඒ කතාවෙන් තමයි බෙහෙත් කරනකම කතා කරලා මනස ඉස්සර අපි මනස සුවපත් කිරීමක් කරන්නේ. කියන්නේ මනස හොඳ කරගන්නවා. එයාගේ හිතට සත්‍යයක් ඇති කරවලා දෙනවා.